Hello pet lovers and farmers, welcome to the Kumus Farm. සෑහෙන කාලයක් තිස්සේ නවත්තලා තිබුණා අපේ channel එක. අපි අද ඉඳලා ආයෙත් පටන් ගන්න යන්නේ. මේ channel එක පටන් ගද්දි වෙනස්කම් කිහිපයක් වෙන්න පුළුවන්. අපි මීට කලින් මිරිදිය මාළුත් එක්ක ඇලේ ගඟේ මාළුත් එක්ක තමයි මාළු වල්ලන වීඩියෝස් කළේ. ඒ වගේ මේ මාළු ගැන අපි කතා කරේ. නමුත් අද ඉඳලා අපිට කතා කරන්න වෙන්නේ කලපු මාළු සහ කරදිය මාළු ගැන. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝස් මේ channel එකෙන් ඉස්සරහටත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක ඇති අපි මේ channel එක පටන් ගත්තම තව පළවෙනි වීඩියෝ එක අන්න ඒකේ අපි unboxing එකක් තමයි කරගත්තේ. ඉතින් අපි මේ අලුත් ආරම්භයත් එක්ක කල්පනා කළා ආයෙත් fish trap එකක් unbox කරලාම මේ වැඩේ අලුතින්ම පටන් ගමු කියලා. අද අපි unbox කරගන්නේ මෙන්න මේ fish trap එක. මේක අපි දරාසයෙන් තමයි ගත්තේ. delivery fee එකත් එක්ක රුපියල් 2330ක් තමයි මේ fish trap එකට අපිට වියදම් වුණේ. ඉතින් මේක තමයි අපි මේ පාර ගත්ත fish trap එක. මේක කලින් එක වගේ නෙවෙයි, සඩාස්ත්‍රාකාර හැඩයක් තමයි තියෙන්නේ. මෙන්න මෙතනින් සිප එකක් දාගෙන fish trap එක සෙට් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ලණුව පාවිච්චි කරලා අපිට පුළුවන් මේක වතුරයට ගිල්ලව ගන්න. එතකොට මේක ඇතුළට අපිට කැම දාන්න වෙනවා. සහ මේකේ කලින් එක වගේ නෙවෙයි, හිල් 6ක් තියෙනවා. මේ හිල් 6ෙන්ම මාළු ඇතුළට එනවා. කලින් පාර වගේම එයාලට එළියට යන්න බැරි වෙනවා. එතකොට අපි මෙන්න මෙහි උස්සලා මේක ඇතුළේ ඉන්න මාළු අල්ල ගන්නවා. ඉතින් අපි කල්පිටිය කලබුවට ගිහිල්ලා try කරලා බලමු මේ fish trap එකට මාළු කොහොමද අහුවෙන්නේ කියලා. A few moments later. ඇඟේ වෙනස් කරන්න. ආයේ පාරත් මාළු නැහැ. 20 minutes later. දැන් බලමු අපේ fish trap එකට මොන වගේ මාළු ටිකක්ද අහුවෙලා තියෙන්නේ කියලා. මාළු එක්ක නැහැ. Try again. Try again. 2 hours later. One million zillion jillion dillion cotillion times later. ඉතින් ඔන්න මේ fish trap එක නම් කලින් එක වගේ නෙවෙයි. මේක මේ පැත්තට නම් පට්ටම අසාර්ථකයි. අපි මාළු දාලා try කරලා බැලුවා. අපි ගමේ ඇල්ලුවා වගේ බත් දාගෙන try කරලා බැලුවා. ඊට පස්සේ මුහුද try කරලා බැලුවා. කලපුවේ try කරලා බැලුවා. මෙන්න මේ වගේ පොඩි නිකන් ඇල පාරක් යන වගුරු බිමක වගේ try කරා. ඒතර පේන්න අපිට රූල් පැටව හිටියා. ඒත් මේ trap එකට අහුුණා. ඉතින් අපිට හිතෙන ඉතින් නම් මේ trap එක අරගෙන තේරුමක් නැහැ. top එක මොණ්ඩ. ඉතින් මේ fish trap එක අසාර්ථක වෙන්න අපි හේතු විදියට දැක්කේ එකක් මේකේ හිල් 6ක් තියෙනවා. මං හිතන්නේ ඒකෙන් මාළුන්ව කන්ෆියුස් වෙනවා. ඊළඟට හිලෙන් ඇතුළට යන්න තියෙන පාර අවහිර වෙලා වගේ තියෙනවා. මේකේ තියෙන පුංචි net කෑලි හින්දා ඒ හින්දාත් අපි හිතනවා මාළුන්ට මේක ඇතුළට එන්න බැරි වෙන්නේ නැති කියලා. අනිත් එක තමයි අපි දාගත්තේ බත් මේක ඇතුලේ දිය වෙලා මේ පුංචි හිල් වලින් එළියට යන්න ගත්තා. ඒතකොට බත් මේකට අසාර්ථක යමක් වුණා. ඒ වගේම අපි මාළු දාගත්ත පාර මේකේ තිබිච්ච ප්‍රශ්නේ තමයි ඒ කලපුවේ වෙලාවෙ තිබ්බ රැලි ගතිය වැඩි හින්දා මේ fish trap එකේ බරත් එක්ක මේ fish trap එක පා වෙන්න ගත්තා. ඊට පස්සේ මුහුදට ගිහිල්ලා අපි මේ fish trap එකට ගල් දාලා වතුර යටට බස්සලා try කරලා බැලුවත් අර කලින් කිව්ව හේතු නිසා මාළුන්ට මේක ඇතුළට යන පාර හොයාගන්න බැරි වුණා. ඉතින් මේකේ තියෙන සංකීර්ණත්වයත් එක්ක අපි හිතන විදිහට මේකෙන් අල්ල ගන්න බැරි වෙන්නේ මාළුන්ව මේ fish trap එකේ කන්ෆියුස් වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, කියන්න මොන හරි දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. වීඩියෝ එක යාළුවොත් එක්ක බෙදා ගන්න ඕන නම් මේක share කරන්න. ටිකටම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.